ඒ දවස්වල මං අනම්මනම් ඔය ගොන් වැඩ කරාම අම්මා දුන්නේ මෙන්න මේකෙන් තමයි. ලංකාවේ තියෙන මේ වගේ හීනි දිග වම්බොට පාවිච්චි කරලා අපේ අම්මත් එක්ක අද හදමු මෝජුවක්. My mom said she's not going to use vinegar. So let's see. I'm excited to see this. Also, doesn't matter how much you know about cooking, you can't beat your mother. Let's see how this thing goes. වැඩේ කියන්නේ වම්බොට කිලෝ දෙකක් ගත්තොත් කිලෝ එකකම 90. ඒක අපේ අම්මා තමයි කිව්වේ. ඊයේ අපි වම්බොට ටික තෝරද්දි අම්මා කිව්වා පුතේ කිලෝ එකක් ඕන නම් කිලෝ දෙකක් ගන්න කියලා. කිව්වා වගේ මම පේනවනේ. හැබැයි මේක අපි ඔක්කොම දන්නවා. ඔයාලා ගනිද්දිත් ඔයාලා කිලෝ එකක් ඕන නම් කිලෝ දෙකක් තමයි අපි ගන්නෙ. ලංකාවේ හීනි දිග වම්බොට ඔයාලා පළලා ගන්නත් පුළුවන්, රවුම් කපලා ගන්නත් පුළුවන්. අද අම්මා අරගෙන තියෙන්නේ රවුමට කපලා. Choice is yours. You can do the way you like. තෙල් එක රත් වෙන ගයින්නේ. තෙල් එක රත් වුණාට පස්සේ මේ ටික දාලා බෙද ගන්න තියෙනවා. දැන් හිමීට තෙල් එකට වම්බොට ටික දා ගන්නවා. ඒ කාලේ මෙතනින් තමයි ඔක්කොම පටන් ගත්තේ. ඉස්සෙල්ලම මොනවද අපි ඔම්ලට් යන්නේ හදන ගත්තේනේ. ඉස්සර වෙලාම හැදුවේ ඔම්ලට් එකක්. ඒ බොයි. ඔම්ලට් එක දාපු එක තමයි දැන් උයනවා තාම නැවතිල්ලන්නේ නැහැ. වම්බොට සාමාන්‍යයෙන් බදින ගොඩාක් තෙල් යනවා. ඒකට තෙල් ගොඩාක් අල්ලනවා. ඒක නිසා සමහර වෙලාවට টොප් අප් කරන්න වෙයි තෙල් එක. ගාවේ වැඩිපුර දන්නේ විනාගිරි දාලා හදන රෙසිපි එක කියලා කිව්වනේ. එතකොට අද අම්ම විනාගිරි පාවිච්චි කරන්නේ නැහැ. කරන්නේ වෙනස්. ඔව් ගොඩක්ම වෙනස්. මං විනාගිරි පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැහැ. හරි බලමු. මමත් එක්සයිටඩ් මේ කොහොමද වෙන්නේ කියලා බලන්න. අපේ අම්මට චන්ද්‍රක්කගෙන් කෝල් එකක් ආවා. අවිල්ලා විනාඩි 10ක් විතර ගියා. ඊට පස්සේ දැන් තව සුමනක්කගෙනුත් එන්න තියෙනවා. සාමාන්‍ය අම්මලත් එක වැඩ කරද්දි ඕවට හුරු වෙන්න ඕනේ. doesn't matter. ඔයාට කොච්චර හදිසි වුණත් ඒක හදිසියට කරන්න බෑ. හරි දැන් ගානට අවිල්ලා තියෙන්නේ. ඔය තියෙන්නේ මං කලින් කිව්වා වගේ ඔයාලට ප්‍රමාණය වැඩි නම් එක හට්ටිය එක පාර දාන්න, දෙපාරකට තුන් පාරකට දාන්න. අම්ම දැන් වම්බොට ටික බැදලා ඉවරයි. ඊළඟට අපි මොකද කරන්නේ? දැන් මේ තෙල් එකෙන්ම අපි ලුණු ටික බැද ගන්නවා. ඒකයි අම්මා කිව්වනේ මේකට අමු මිරිස් අපි දාන්නේ නැහැ. ඒ අමු මිරිස් දාන්නේ විනාගිරි දාන රෙසිපි එකට හදද්දි කියලානේ. මගේ බුරියානි වීඩියෝ එක මතක නම් තෙල් ඒ උච්චර වැඩි දාන්න එපා. අඩුවෙන් දාලා මේ අපේ අම්මා කරනවා වගේ ලුණු ටික හිමීට අතාර ගන්න තියෙනවා. ඔය දෙන්නේ සබ්. අනිත් එකක් තමයි අම්මා කිව්වා මේ කාඩමම් එකේ ඇතුලේ තියෙන ටික ගන්න පොත්ත වැඩක් නැහැ කියලා. මෙන්න මේ වගේ තමයි බඩු ටික තියෙන්නේ. අම්මා කියන විදිහට මේක තලා ගන්නත් ඕන. සියඹලා මෙහෙම දාලා තියෙන පොඩි වතුරයක අම්මා විනාකිරි වෙනකොට සියඹලා තමයි පාවිච්චි කරනවා කිව්වේ. ඒ දවස්වල මං අනම්මනම් ඔය ගොන් වැඩ කරාම අම්මා දුන්නේ මෙන්න මේකෙන් තමයි. අම්මේ ඉස්සරට වඩා මම දැන් හොඳයිනේ නේ. අපෝ යෝ කියන දේ අහන්න නැත්තේ දැන් තමයි. For my knowledge, as soon as the water evaporates, this is gonna go very fast. So you need to pay really close attention. නේ අම්මේ දැන් මෙතනින් පස්සේ පොඩ්ඩක් ඉක්මනට ලුණු ටික බෙදනවනේ නේ. ඔන්න බලන්න දැන් අර තිබ්බට වඩා පොඩ්ඩක් fry වෙලා තියෙන්නේ. උඩ දාලා වැඩ දාලා ලුණු ටික බෙදගත්තා. වම්බුරු ටිකත් හරි. ගෙදර ගහෙන් කඩාගෙන ඉපු කරපිංචා. දැන් කරපිංචා ටික බෙදගෙන හදන්නේ. ඒ තෙල් එකට මම ගන්නෙ. සුමනක්කගෙන චන්ද්‍රක්කගෙන දෙන්නගෙන්ම කෝල් එකක් ආවා. දැන් සුමන දාසගෙන් කෝල් එකක් එන්න ගාලේ ඉතුරු වට ඉවර කරන්න try එකක් දෙන්න. මොනවද අපි තලන්නේ? කුරුදු.
සියම්බලා ටැමරින් පිවුරේ මේ මොනවද අපේ තියෙන්නේ කියලා හැමෝට කියන්න පුළුවන්ද? මේ තියෙන්නේ උම්මලකඩ කෑලි. මේ තියෙන්නේ ගම්මිරිස්. එන්සල් කුඩු, කුරුඳු කුඩු, කහ කුඩු, අබ කුඩු, කෑලි මිරිස්, සියම්බල බොර දිය කරගත් ඒවා, සීනි, මෙතන මේ චොප් කරගත් ඉඟුරු සුදු ලුණු දෙක. දැන් ජින්ජර් ගාලික් නේද අපි දාන්න හදන්නේ? කහඩින්ගයි ගම්මිරිස් යන්නේ. අබ කුඩු, හරි. කුරුඳු කුඩු, එන්සල් කුඩු, දැන් අපි මුම්මලකඩ ටික මේකටම දානවා. හරි. ටිකක් දාගන්නවා. මේක දිය ගතියට එන්න ඕන. මේක උකු වැඩි වගේ කියලා හිතනවා නම් වතුර අර සියඹල බොර දිය කරලා වතුර දානවනේ. ඒ වගේ තව ඕන වතුර චුට්ටක් වගේ දාන්න පුළුවන්. දාලා ලුණුත් දාලා රස බලන්න. ඊට පස්සේ දැන් මේක හදලා ඉවරලා අපි ඔක්කොම මික්ස් කරන්න කලින් මේ නිවෙන්න තියනවා. ඔව් හොඳටම නිවෙන්න තියෙනවා. මේ කලබම් කරන්න. දැන් තමයි මේක කරන්න ඕන. ඔය හයි හීට් එකේ එහෙම කරාම ඔක්කොම කර වෙලා යනවා. අම්මට රසට අනුව දැන් තාපුර සීනි පොඩ්ඩක් දාන්න ඕනද? දාන්න. ඔය ටිකත් හරියට කැරමලයිස් වෙනකන් තිබ්බනම් හරිනේ මේ සීනි ටික. මේ හොඳටම නිවෙන්න හරිනේ. ඊට පස්සේ තමයි අපි වම්බොටුයි දුණු ටික කාලා. ඔක්කොම දැන් මේක මද ගින්නේ සීනි ටික කැරමල් වෙනකන් තියන්න ඕනේ. දැන් මේකේ පදම හරි. දැන් මේක හොඳටම නිවෙනකන් ලිප් ඔෆ් කරලා තියන්න හරි. මික්ෂර් එක නිවෙන්න තියලා අපි කාලා නිින්දක් දාලා දැන් නැගිටලා තාම මෙහෙම දැන් බලමු අම්මා එක මික්ස් කරන්න යන්නේ කොහොමද වෙන්නේ කියලා. චූටි භාජනයේ මික්ස් කරන්න බැරි නිසා ඔක්කොම මේ ලොකු එකකට දාගන්නවා. දැන් අපි මේ බැදගත්ත පම්බොටු ටික මේ භාජනයට දානවා. බැදගත්ත කරපිංචා ලොකු ලුණු ඒ ටිකත් මේකට කවදාන්න. ඊට පස්සේ දැන් හොඳින් අර මිශ්‍රණය මේ ඔක්කොම මේවයි ගෑවෙන විදියට කවලන්න. මේ වම්බොටු මෝජුව ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්. රතු ලුණු අමුමිරිස් දාලා මේ විනාකිරි දාලා හදන එකේ රතු ලුණුයි අමුමිරිස් නිසා මාසෙකට වැඩි කාලයක් තියාගන්න අමාරුයි. බෝතල් වල දාලා ලේබල් ගහලා තමයි දෙන්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා දන්න වෙන වම්බොටු මොජු හදන රෙසිපීස් තියෙනවා නම් ඒකයි මේක හදලා බලලා රහ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි බලමු කොච්චර රෙසිපීස් තියෙනවද කියලා. Thank you අම්මා.